හරි. අපි පටන් ගමු ළමයි. ඔයාලා දැකලා ඇති ඔයාලට මම 2028 ළමයිට ඔයාලගේ ප්ලෑන් එක දාලා තියෙනවා. ඒ PDF එක ඕපන් කරලා බැලුවද කියන්නකෝ මට. PDF එක ඕපන් කරලා මොන වගේද ප්ලෑන් එක යන්නේ? කවදා වෙද්දිද පාඩම් ඉවර වෙන්නේ? බැලුවද කට්ටිය ආවේදිත මොකක් හරි දාලා තියෙනවා කියලා නිකන් බලන්න නැතුව හිටියද නැත්තම්? නැත්තම් දැන්ද මතක් වුණේ බලන්න. කියන්න බලන්න මට. ඔයාලගේ ප්ලෑන් එක මම දාලා තිබ්බා ඔයාලට. අවුරුදු 2 කරන අයගේ 2028 අයගේ ප්ලෑන් එක බලපුවා අත උස්සන්න බලන්න. කියුවේ නැතත් බලපුවා ඉන්නේ කවුද? අත උස්සන්න බලන්න. එහෙම එකක් දාලා තිබ්බද කියලා හිතන අය ඉන්නවද නැත්තම්? එමෙ හිතන අය ඉන්නවලයි ගෲප් එකට මම දැම්ම නේද ළමයි ප්ලෑන් එක? දාලා තියෙන්නේ ඔව්. අද උදේ දාලා තියෙන්නේ. ඔයගොල්ලෝ දැක්කද? බලපුවා ඉන්නවනම් අත උස්සන්න. බැලුවේ නැති අය ඉන්නවනම් අත උස්සන්න බලන්න එන. බැලුවේ නැති අය ඉන්නවනම් අත උස්සන්න බලන්න. බලපු අයත් නැහැ බලපු නැති අයත් නැහැ. එහෙමද? ඒ කියන්නේ උඩින් නොටිෆිකේෂන් එක පේද්දී බැලුවා. එහෙමද? කො හරි එහෙනම් බලපු අය අත උස්සන්න බලන්න. බලපු අය අත උස්සන්න. කොහොමයි කවුරුත් නැහැනේ. බලපු අයත් නැහැ බලපු නැති අයත් නැහැ. දෙකම නැති අය අත උස්සන්න බලන්න එන. දෙකම නැති අය අත උස්සන්න බලන්න. ඒත් නැද්ද? නැත්නම් දැන් පටවල පිටට ගාලා බලනවාද? බැලුවට ඉත භාගයක් හැබැයි කියෙව්වේ නැහැ. අන්න ඒ විදිහට කියන්න ප්‍රශ්නයක් නැහැ. දැන් ඔයාලට කොමන්ට් එකේ කියලා දෙන්න හදන්නේ. අනිත් අය මම ඒක කියලා දීලා ඔයාලා ගෙදර රිවිෂන් එක පටන් ගෙන අද කොටස් ඔක්කොම ටික ඉවර කරලා දානවා. අනිත් අය බැලුවද? චුට්ටක් හරි බැලුවද? උඩින් හරි PDF එකක් එවලා තියෙනවා කියලා හරි දැක්කද? කියන්න බලන්න මට. දැක්කද? හංසතරට එවලා නැහැ. හොඳේ. එයාලා දැන් පරණ. එයාලව අපි අයින් කරලා දෙන්නේ. හිමාරලා කොහොමත් නැහැ. එයාලව සම්පූර්ණයෙන් කපලා දාලා දෙන්නේ. මේ අනිත් අය බැලුවද ළමයි මං එවලා තියෙන්නේ ටිකක් බැලුවට ඉතා. ටිකක් හරි කවන්නේ නැහැ බැලුවනේ. හරිද? ළමයි මේ PDF එක චුට්ටක් බලන්න මම ඔයාලට ඒක දාලා තියෙනවා. චුට්ටක් ඒක පෙරලා ගන්න. ඒක ඕපන් කරගන්න. ඒ PDF එක ඔයාලා ගාව තියාගන්න. හරිද? එතකොට ඔයාලගේ අවුරුදු 2යි. හරියටම දැන් අපි ඉන්නේ ජූලයි මුල ළමයි. ජූලයි මුල ඉඳන් 2027 ජූලයි 2028 ජූලයි. හරියටම තව අවුරුදු 2යි තියෙන්නේ. හරිද? මේ ජූලයි වලින් පටන් ගත්ත වැඩේ ලබන ජූලයි වෙනකම්ම ඊට පස්සේ ජූලයි වෙනකම්ම ඔයාලට තව හරියටම අවුරුදු 2යි තියෙන්නේ. මොකද ඕගස්ට් එක්සෑම් මේ අවුරුද්දේ පටන් ගන්න එක හැම අවුරුද්දෙම ඕගස්ට් තමයි. ආයේ කිසිම හේතුවක් මත එක කල් යන්නේ නැහැ. මොකද අවුරුදු 4ක් විතර ඕගස්ට් වලට A levels ගන්න හැදුවා මොකක් හරි ප්‍රශ්නයක් නිසා ඒක කල් ගියා. ඒ නිසා ඔයා මේ පටන් ගත්ත 26 ඉඳන් පටන් ගත්ත මේ ඕගස්ට් එක දිගටම ඕගස්ට් තමයි. හරිද? ඒ නිසා කිසිම හේතුවක් මත ඒක වෙනස් වෙන්න විදිහක් නැහැ. දරුණුතුම හේතුවක් આવොත් ඉතින් වෙනස් වෙයි. හැබැයි අපිට ඒක කියන්න බෑ. 26ට මේ පොල්ලෙන් ගව වගේ ඕගස්ට් තියෙන්නේ. ඒ වගේ තමයි. හරිද? ඒක නිසා ඔන්න ඔයාලා දැන් මතක තියාගන්න ඔයාලට හරියටම තියෙන අවුරුදු 2යි. හරිද? එතකොට මේ අවුරුදු දෙකේදී ඔයාලට හරියටම මාස 24යි තියෙන්නේ. මේ මාස 24 දැන් 365 ඒවා දෙකක්නේ. 365 ඒවා දෙකේදීම මාව හම්බ වෙන්නේ නැහැ. මාව හම්බ වෙන්නේ සතියේට දවසයි. එතකොට මට කියන්නකෝ මාව දවස් කීයක් හම්බ වෙනවද අවුරුදු දෙකට? අවුරුද්දට සති කීයද ළමයි? අවුරුද්දට සති කීයද? දන්නයි කියන්න බලන්න මට.
දන්නවද? දන්නේ නැද්ද නැත්තම්? අවුරුද්දට සති ගණන් හතර බලන්න අවුරුද්දට සති කීයද කියලා. උන් චූටි කාලේ උගන්නන්න හැටි හැබැයි ඕක. අවුරුද්දට සති කීයද කියලා. හංසත සතියේ දවසයිනේ මාව හම්බ වෙන්නේ. මට නිකන් කියන්නකෝ අවුරුද්දට සති කීයද හංසත? කීයක් තියනවද අවුරුද්දට සති? දඩ බඩ ගාලා ගණන් හදනවද? ළමයි අවුරුද්දට සති තියෙනවා 52ක්. හරිද? අවුරුද්දට සති ඔන්න ඔය දාලා තියෙන 52යිනේ කියලා. සති 52යි තියෙන්නේ. සති 52යි තියෙන්නේ. අවුරුද්දට සති 52යි තියෙන්නේ. එතකොට 2027 අයට මාව හම්බ වෙන්නේ කීයද? දවස් 52යි. 52යි කියුවට ඔයාලගේ රිවිෂන් පටන් ගද්දී මාව කොහමද දවස් අනිවාර්යෙන් 52ක් කියලා මේ සති 52කට දවස් 52 කියලා කිව්වට දවස් 150කට වැඩිය හම්බ වෙනවා. යාළුවෝ රිවිෂන් පටන් ගද්දී පේපර් ක්ලාස් අරන් මේවා කියලා ඔක්කොම තියෙනවනේ. ඒක. එතකොට අපි 2028 රාවට ආවම ළමයි 52 ඒවා හරියටම දෙකයි තියෙන්නේ. ඔයාලට මාව හම්බ වෙන්නේ දවස් 104යි. මේ 104 වැඩි වෙනවා ඉස්සරහට වැඩි වෙන පිළිවෙල ඔයාලට කියලා දෙන්නම්. කොහොම වුණත් හිතේ තියාගන්න 104යි කියලා. මේක කොහොමත් 170ක් 180ක් අනිවාර්යෙන් වෙනවා. හරිද? දැන් ඔයගොල්ලෝ ඒක හිතන්නේ නැතුව ඒ රිවිෂන් පටන් ගත්තම හරිද? ඒක හිතන්නේ නැතුව මේ 104 විතරක් මතක තියාගන්න. හරියටම සති 104යි තියෙන්නේ. හරිද? අද සතිය අයින් කරාම 103යි තියෙන්නේ. හරිද? ඒ නිසා මේ ප්ලෑන් එක ඔයාලගේ ඔළුවේ හැම වෙලේම තියාගන්න. මොකද 2028ට අලුතෙන් දැන් ආපු අය ඉන්නේ. හරිද? දැන් තමයි ඔයාලා මං කලින් සතියේ කිව්වා වගේ ඔෆිෂියල් A level ස්ටුඩන්ට්ලා විදියට ඉන්නේ. මුලදී අපි වැඩ කරනවා හොඳට. නේද? මුලදී අපේ බ්‍රේන් එක හැදිලා තියෙන විදිය. ආයෙත් සිත්තට ෂෝට් නෝට් ගහලා කරන්න තියෙන උඩරින්ම වැඩ කැලේ ටික දාලා කරනවා. ඒ හැටි. ඕනම කෙනෙක් දෙයක් අලුතෙන් පටන් ගත්තම ඒකට මාර විදියට කුතුහලයක් තියෙනවා, උද්‍යෝගයක් තියෙනවා. එතකොට ඕක අපේ හැඟට හුරු වුණාට පස්සේ ළමයි ටිකෙන් ටික ඕක අපි නිකන් හලලා දානවා වගේ පොඩ අපි නොදැනුවත්වමයි ඕක වෙන්නේ. හරිද? එතකොට ඒ නිසා මේ සති 104ම ඔයා එකම ඉලක්කයක් මත ඉන්න ඕනේ. ඒක මතක තියාගන්න. එකම ඉලක්කයක් මත ඉන්න ඕනේ කියන එක මතක තියාගන්න. මොකද මේක තරඟ විභාගයක්. එතකොට මෙන්න මේ කියන අවුරුදු දෙකට තමයි මම ඔයාලට ප්ලෑන් එක හදලා දාලා තියෙන්නේ. බලන්න ඔයාලා මුල් ටික නම් ඉතින් දන්නවා කොහොමද අපේ ක්ලාස් එක වෙන්නේ කියලා. ළමයි තියරි කොටස් ආවරණය කරනවා. ඊට පස්සේ තියෙනවා එක් පාඩමට අදාළ අනුමාන සාකච්ඡා කිරීම. ඒක මේ තියරි කොටස් ඔක්කොම අවසානයේට පස්සේ නෙමෙයි තියෙන්නේ. අදාළ තියරි කොටස ඉවර කරා අනුමානයි පාස් පේපර්ස් කරා. ආයි අදාළ තියරි කොටස කරනවා අනුමාන කරනවා පාස් පේපර්ස් කරනවා. දැන් ඒක අපේ 27 අය දන්නවා 26 අය දන්නවා. හරිද? අවසාන කාලයේදී මේ අනුමානයි පාස් පේපර්ස් එහෙම කියලා එකක් නැහැ. හරිද? අදාළ කොටස කරා ඒකට අදාළ අනුමාන ටික කරා ඒකට අදාළ පාස් පේපර්ස් ටික කරා. ඒක ඔයාලට ලබන සතියේ එක්සෑම් එකෙන් පස්සේ සතියේ පාඩම් පටන් ගන්න තේරෙයි. කොහොමද යන්නේ කියන එක. ඊට පස්සේ පසුගිය අනුමානයන් සාකච්ඡා කිරීම විභාගයට මාස 3කට පෙර නැවත සියලුම පාඩම් පීඩ ගණක් වැඩසටහන යටතේ කියා දීම. හරිද? ඒක මතක තියාගන්න මෙන්න මේ විදිහට. ඔයාලට ළමයි පීඩ ගණක් කියලා වැඩසටහනක් තියෙනවා. නේද? අන්නේ වැඩසටහන තියෙන්නේ අන්තිම මාස 3. මෙතනදී ඔයාලට වෙනම ටියුට් දීලා වෙනම ආයේ මුල ඉඳන් ෆුල් කවර් එකක් දෙනවා දැන්. 2026 ජූන් වල ඉගෙන ගන්න එක 2028 මාර්ච් වලදී අමතක වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. හරිද? ඒ නිසා ෆුල් ආයේ ඔක්කොම ටික කවර් කරලා දෙනවා. ඒක මතක තියාගන්න. හැබැයි මේ තනි වචනෙන් කියලා දෙන්නේ නෑ මේ වගේ. එතනදී එතකොට ඔයාලා ලොකුයි, ඔයාලා තමයි ලොකුම අය. ඒක නිසා අර පොඩි කෑලි නැතුව ප්‍රධාන නිර්ණායක තියෙන්නේ අන්න ඒ ටික ෆුල් ටියුට් එකක් දීලා ඔක්කොම පාඩම් වලට අදාළව ඒක වෙනවා. අවසානයේ ඔන්න good bye logic වැඩසටහන. ඒක මෙදාපාර 26 අයට අපි ලොකුවටම කරනවා. හරිද?
ඒක නිසා ඔයාලට 28 දී එක ලස්සනට ඒක වෙනවා. ඒක සීක්‍රට් එකක්. ඒක එහෙම කියන්නේ නැහැ. හරිද? ඒක කියන්නේ නැහැ. ඒක ඒ දවස් වෙද්දි බලන්න. හරි. ඊට පස්සේ ළමයි පන්ති පැවැත්වීම මේක නම් ඉතින් ඔයාලා දැන් මාත් එක්ක මාස දෙකක් විතර ඉන්නවනේ මේක දන්නවා. හරිද? ඔක්කොම ක්ලාසස් තියෙන Zoom එකේ රෙකෝඩින්ග්ස් ඇති වෙනකම් බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් ක්ලාසස් වල රෙකෝඩින් වාර දෙන්නේ බලන්න 50ක්ද කොයිද? හරිද? එතනින් එහාට රෙකෝඩින්ග්ස් බලන්න බෑ. ඔයාලගේ ජීවිත කාලෙම රෙකෝඩින්ග්ස් බලන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නෑ ඔයාලට. ඔයාලට මාව අවුරුදු 50 මතක් වුණත් ඒත් සර්ච් කරලා මගේ රෙකෝඩින් බලන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ළමයි උගන්වන වැඩපිළිවෙල මම ඔයාලට දාලා තියෙනවා පළවෙනි මාස 12 දී. ඒ කියන්නේ ලබන ජූලයි වෙද්දී ඔයාලට ප්‍රධාන පාඩම් සියල්ලම ඉවර කරනවා. හරිද? ප්‍රධාන පාඩම් සියල්ලම ඉවරයි. ඒකත් අනුමාන පාස් පේපර්ස් එක්කම පේපර් වෙනම මේ පස්සේ කරනවා. එහෙම නෙමෙයි අනුමාන පාස් පේපර්ස් එක්කම එතන ඉවර කරන්නේ. ඊට පස්සේ ඊළඟ මාස 5ේදී උපපාඩම් තියෙනවා. මනෝවිද්‍යාවේ ගුරුකුල ඔන්න ඔය වගේ චූටි නීතිය තර්කාභාස ඔය වගේ අර ප්‍රධාන පාඩම් වලට අමතරව පොඩි උපපාඩම් තියෙනවා. නිකන් දවස් 2-3 කියලා දෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ තුන්වෙනි මාස 4 ඔයාලට යන්නේ තවත් අනුමාන ක්ලාසස් සහ එතකොට ඔයාලා පේපර් වලට රැක්ස් වෙන්න බෑනේ. ඊට පස්සේ පාස් පේපර්ස් අපි සාමාන්‍යයෙන් අවුරුදු ගාණක් පස්සට කරනවා. හරිද? අවුරුදු ගාණක් පස්සට කරනවා. සහ එකම පාස් පේපර් එක ඔයාලට ආයි කරන්න වෙයි. ඒ ගණන් කටපාඩම් වෙලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ අවසාන මාස 3 මම ඔයාලට රිකෝ වැඩසටහන තමයි යන්නේ ස්පීඩ් ගණක් කියන එක. හරිද? එහෙම කියලා මේ දුවන්න නෙමෙයි තියෙන්නේ. හරිද? හරි. ඊට පස්සේ ඊළඟ එකට ඔයාලා ගන්නවා ඔයාලව තනියෙන් කොහොමද මම අධ්‍යයනය කරනවා කියන එක ක්ලාස් ආවේ නැත්නම් කෝල් කරලාම අහනවායි ක්ලාස් ආවේ නැත්තේ කියලා ඒක ඔයාලා දන්නවා. ඔයාලට දැනටමත් මම කතා කරලාදී කීප දෙනෙක්ටම ක්ලාස් ආවේ නැති නිසා එතකොට ඒක ඉතින් ඔයාලා දන්නවා. ඊට පස්සේ ළමයි ක්ලාස් ආපු ළමයිගේ තියෙන අදහස් මම ඔයාලට දාලා තියෙනවා. ඒක ඔයාලා හිමින් සැරේ බලා ගන්න. ඔයාලගේම අයියලා කළ දීපු අදහස් කොහොම වුණත් ඔයාලගේ වැඩපිළිවෙල ළමයි දැන් අපි දැනටමත් පාඩමක් ඉස්සරහින් ඉන්නේ. ඒක ගොඩක් හොඳයි පාඩමක් ඉස්සරහින් ඉන්න එක. මොකද ඔයාලගේ දැන් තමයි වැඩ පටන් ගන්න ළමයි. ඒ අතරින් ඔයාලා පාඩමක් ඉස්සරහින් ඉන්නේ. සහ ඔයාලට තවත් වාසියක් තියෙනවා. මම ඔයාලට ඒක කිව්වා ගිය සතියේ ඔයාලට දැන් එන මේ දෙවෙනි කණ්ඩායමත් එක්කත් එකතු වෙලා මේක කරගෙන යන්න පුළුවන් කියලා. හරිද? ඔයාලට කැමති නම් මම දැක්ක එක දවසක් විනුකි ඇවිල්ලා හිටියා. ඊට පස්සේ සිනෙස්ට ඇවිල්ලා හිටියාද කොහෙද? ඔයගොල්ලෝ ලින්ක් දානවා. ඔයාලට කැමති නම් ඇවිල්ලා අහන්න ඉන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ලියන්න දෙයක් නැහැ. අහගෙන ඉන්න පුළුවන් ඇවිල්ලා. ඔයාලට වාසියක් තියෙන්නත් තියෙන්නේ නේද? කලින් කරපු නිසා. හරි. එතකොට ඔහොම තමයි ළමයි අපේ ක්ලාස් එකේ වැඩ පිළිවෙල යන්නේ. 27 අය ඉතින් මතක තියාගන්න 28 අයට අවුරුදු 2යි කියන්නේ 27 අයට හරියටම තව අවුරුද්දයි කියන එක. නේද? 26 අයට නම් කතා කරලා වැඩක් නැහැ. තාම මාසෙයි තියෙන්නේ. හරි. කොහොම වුණත් ඔන්න ඔය වැඩසටහන ළමයි මතක තියාගන්න. ඔය විදිහට තමයි ක්ලාස් එකේ වැඩසටහන යන්නේ. හරි. අහන්න ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. අපි පටන් ගන්නවා. ඔයාලගේ අවසාන කොටස ළමයි මේක ඔයාලගේ පාඩමට එන වෙනම කොටසක්. මේක කොහොමත් ලොකු වෙලාවක් යන්නේ නැහැ. විනාඩි 40ක් වගේ ඇද්දි මේ කොටස ඉවරයි. ඊට පස්සේ නැවත මුලින් ඉඳන් රිවිෂන් එකක් විදිහට මේ ඔක්කොම ටික ආයෙ කියලා දෙනවා. හරි. ප්‍රශ්න තියෙනවා නම් අහන්නකෝ ක්ලාස් එක ගැන. හෝ වෙනත් මොකක් හරි ප්‍රශ්න තියෙනවා නම් ඉක්මනට අහන්න බලන්න. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඔයාලට ළමයි මේ සතියේ ඉඳන් ඔයාලගේ දෙවෙනි පාඩමට අදාළ ටියුට් එක ඔයාලට පෝස්ට් එකේ එවනවා. හොඳයි? ටියුට් එක පෝස්ට් එකේ එවනවා. මම ඒ විස්තර ඔයාලගේ ගෲප් එකේ ෂෙයා කරන්නම්. හරි. ප්‍රශ්න නැහැ වගේ නේද? අපි එහෙනම් අපේ කොටස පටන් ගමු ළමයි. මේක හරි ලේසි කොටසක්. හරිම ලේසි කොටසක්. ඔයාලගේ ඔතන ටියුට් එකේ ඉඳ නැතුව ඇති. ටියුට් එකේ කොහොමද ඉඳ තියෙන විදියක් නැහැ.
ඔයාලා ගන්නකෝ කොලයක්. ඉන්න බලන්න ඔයාලගේ ටියුට් එකේ ඉඩ තියෙයිද කියලා. ඉඩ නෑනේ. මේ මෙතන ලියන්න යන්න එපා. මෙතන ඉඩ මදි. කොලයක් අරගෙන ලියලා මෙතනට ස්ටෙප්ලර් කරගන්නවානේ. කොලයක් අරන් ලියලා මෙතනට ස්ටෙප්ලර් කරගන්න. ගන්නකො කොලයක්. අරගෙන ලියා ගන්න ළමයි මාතෘකාවක්. ලියා ගන්න මාතෘකාවක්. චින්තන නියම. චින්තන නියම. ඔන්න මාතෘකාව. චින්තන නියම. හරි. මම හිතනවා ලියාගෙන ඇති කියලා. හරි ළමයි. දැන් ඉතින් මම අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ. හොඳේ. දැන් මෙහෙම කට කරගෙන ඉන්න එපා. අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. ළමයි චින්තනය කියන්නේ මොකද්ද? චින්තන කියලා කියන්නේ මොකද්ද? චින්තනය. දන්න විදිහට උත්තර දෙන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. චින්තනය. කියන්න බලන්න මට. ඔයාලගේ උත්තර එනකම් මම මේ ඉන්නේ. මොකක්ද චින්තනයක් කියලා කියන්නේ? චින්තනය. අපි මනසින් මවා ගන්න දේවල්ද ටීචර් කියලා අහලා තියෙනවා. සිතිවිලි කියන අදහස. සිතිවිලි තමයි ළමයි අපි චින්තනයක් කියලා කියන්නේ. අන්න හරි. හිතනවා. සිතිවිල්ලක්. ඒක හිතනවනේ. හරිද? අන්න ඒක තමයි අපි චින්තනය කියලා කියන්නේ. හරිද? නියම කියලා කියන්නේ මොකද්ද? ඔය දාලා තියෙන හිමාරක් සිතිවිලි. හරි. නියම කියලා කියන්නේ මොකද්ද? නියම. නියමයක් වගේ. මොකද්ද නියම කියන එකේ අදහස? මයික් ඔන් කරලා උත්තර දෙන්න හරිද දැන්? දැන් ඔයාලා ක්ලාස් එකේ ඉන්න එපානේ මාත් එක්ක අවුරුදු දෙකක්ම. බය නැතුව මයික් ඔන් කරලා උත්තර දෙන්න. මං ගිලින්නේ නෑ ඔයාලව. නීතියක්. නීතියක්. නියමයක් කියන්නේ ළමයි නීතියක්. එතකොට චින්තන නියම කියලා කියන්නේ අපිට එන තාර්කික සිතිවිලි. තාර්කික සිතිවිලි යම්කිසි නීතියකට අපි දානවා නම් අපි ඒකට කියන්නේ චින්තන නියම. තාර්කික සිතිවිලි මෙහෙවන නීතියක්. අන්න ඒකට තමයි අපි චින්තන නියමයක් කියලා කියන්නේ. හරිද? හැබැයි ඇරිස්ටෝටල් මේ චින්තන නියම ඉදිරිපත් කරන්නේ ඇරිස්ටෝටල්ගේ චින්තන නියම 3ක් තියෙනවා. තව නූතන චින්තන නියම 2ක් තියෙනවා. එතනදී මෙයා මේක කියන්නේ ළමයි අනිවාර්යෙන් මෙහෙම හිතන්න කියලා නෙමෙයි. ඇරිස්ටෝටල් ඉදිරිපත් කරනවා චින්තන නියම 3ක්. එයා ඒකේ ඔයා හිතන විදිහට නීති දැම්මේ නැහැ. මේ විදිහටම අනිවාර්යෙන් හිතන්න. ඔයාගේ තාර්කික සිතිවිලි මේ විදිහටම අනිවාර්යෙන් මෙහෙවන්න. එහෙම කිව්වේ නැහැ. එයා කිව්වේ ඔයා මේ විදිහට හිතුවොත් හරියන්න තියෙන සම්භාවිතාවය වැඩි කියලා. මේ විදිහට හිතුවොත් හරියන්න තියෙන සම්භාවිතාවය වැඩි කියලා කිව්වේ. එතකොට මේ චින්තන නියම කියන කොටස එක්සෑම් එකට හරිම අඩුවෙන් අහන්න. හරිද? නිකන් MCQ එකකට කෙටි ප්‍රශ්නයකට වගේ අහනවා. ඒ වුණාට ලකුණු 2ක් ලකුණු 4ක් වෙන්න පුළුවන්. මෙහෙම මිස් වෙන්න පුළුවන්. ඒ නිසා මේක ඔයාලට මුලින් ඉඳන් අද කියලා දෙනවා. මේක හරි චූටි කොටසක් ළමයි. මේක මතක තියාගන්න ලකුණු 2කට ලකුණු 4කට. හරිද? එතකොට මේ චින්තන නියම කියන එකේ අදහස තමයි තාර්කික සිතිවිලි මෙහෙවද්දී
පිළිපදින්න ඕන නීති රීති තමයි මෙන්න මේ චින්තන නියම වලින් අපිට උගන්වන්නේ. හරිද? අපි ඒකට චූටි කොටසක් ලියාගමු මෙන්න මේ විදිහට. චූටි කොටසක් මෙන්න මේ විදිහට අපි ලියාගමු. මෙහෙම ලියාගන්න. චින්තනයේ යනු සිතිවිලි යන අදහසයි. සිතිවිලි යන අදහසයි. නියමයක් යනු නීතියක්. නියමයක් යනු නීතියක්. රීතියක් යන අර්ථයයි. ඒ අනුව තාර්කික සිතිවිලි මෙහෙයවීමේදී පිළිපදිය යුතු නීති රීති චින්තන නියම ලෙස හැඳින්වේ. හරි ළමයි මට සුට්ටක් කියන්න ළමයි කොහෙද ලිව්වේ කියලා ඉක්මනට. වචනයක් කියන්න මට අන්සත. එක වචනයක් කියන්නකො ලියපු තැන.
චින්තන නියම ලෙස හැඳින්වේ. හරි. චින්තන නියම ලෙස හැඳින්වේ. චින්තන නියමයන් ඉදිරිපත් කිරීමෙන් චින්තන නියමයන් ඉදිරිපත් කිරීමෙන් අදහස් කරන්නේ චින්තනයට නීති පැනවීම නොව චින්තනයට නීති පැනවීම නොව නිවැරදි චින්තනයක් ගොඩනැගීමේදී අවශ්‍ය රාමුව සකසා දීමයි. නිවැරදිව පැහැදිලිව සිතන්නේ කෙසේද? යන්නට මඟ පෙන්වීමක් ලෙස චින්තන නියම හඳුන්වා දෙන ලදී. ඊට පස්සේ මෙන්න මේ විදිහට ලියා ගන්න ළමයි ඡේද කඩලා මේ විදිහට ලියා ගන්න. ඒ අනුව තර්කයන් තුළ ගොඩනැගෙන
ඒ අනුව සරකයන් තුල ගොඩනැගෙන චින්තන නියම ප්‍රධාන කොටස් දෙකක් යටතේ අධ්‍යයනය කරයි. චින්තන නියම ප්‍රධාන කොටස් දෙකක් යටතේ අධ්‍යයනය කරයි. හරි. මම මේ බෝඩ් එකේ දාලා තියෙන දෙක ලියා ගන්න ළමයි. බෝඩ් එකේ දාලා තියෙන දෙක ලියා ගන්න. පළවෙනි එක ඇරිස්ටෝටලියානු චින්තන නියම. අපි ඒකට තවත් නමක් කියනවා සාම්ප්‍රදායික චින්තන නියම කියලා. සාම්ප්‍රදායික චින්තන නියම කියලා අපි තවත් නමක් කියනවා. ඊට පස්සේ නූතන චින්තන නියම. නූතන චින්තන නියම. හරි නේද? ලියාගෙන වෙලා ඇති නේද? හරි. ඊට පස්සේ ඔන්න රෝමිලක්කන් එක දාගන්න ඇරිස්ටෝටලියානු චින්තන නියම කියලා අනුමාතෘකාවක් ගන්න. රෝමිලක්කන් එක දාගෙන ඇරිස්ටෝටලියානු චින්තන නියම කියලා අනුමාතෘකාවක් ගන්න. හරි ළමයි. එතකොට ඔන්න ඇරිස්ටෝටල් ඉදිරිපත් කරපු චින්තන නියම වලට තමයි ළමයි අපි ඇරිස්ටෝටලියානු චින්තන නියම කියලා කියන්නේ. එතකොට ඇරිස්ටෝටල් චින්තන නියම 3ක් ඉදිරිපත් කරනවා. දැන් මේ වචන දැක්කම අම්බෝ කියලා හිතේ වචන නිකන් හරි අමුතු වචන තියෙන්නේ. හැබැයි මේවල තේරුම හරියම චූටි තේරුමක් තියෙනවා. හරිද? අම්මෝ කියලා හිතන්න එපා. තේරුම ඉගෙන ගත්තම මේ හරියම චූටි තේරුමක් තියෙන්නේ. හරියට තේරුම ඉගෙන ගන්න ඕනේ. හරිද? ඔන්න ඇරිස්ටෝටල් ඉදිරිපත් කරන චින්තන නියම වලට තමයි අපි ඇරිස්ටෝටලියානු චින්තන නියම නැත්නම් සාම්ප්‍රදායික චින්තන නියම කියලා කියන්නේ. අපි ඒක ලියාගමු මෙන්න මේ විදිහට. මේ විදිහට ලියා ගන්න. සාම්ප්‍රදායික තර්ක ශාස්ත්‍රයේ තුල සාම්ප්‍රදායික තර්ක ශාස්ත්‍රයේ තුල සාම්ප්‍රදායික තර්ක ශාස්ත්‍රයේ තුල ඇරිස්ටෝටල් විසින්
ඇරිස්ටෝටල් විසින් ඉදිරිපත් කරන ලද චින්තන නියම ඇරිස්ටෝටලියානු චින්තන නියම ලෙස හැඳින්වේ. ඇරිස්ටෝටලියානු චින්තන නියම ලෙස හැඳින්වේ. ඒ අනුව ඇරිස්ටෝටල් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රධාන චින්තන නියම තුනකි. හරි. යටින් යට මේක ලියා ගන්න ළමයි. පළවෙනි එක සදාත්මක නියමය. අපි ඒකට තව නමක් කියනවා අනන්‍යතා නියමය කියලා. රෝම ඉලක්කම් 1 2 3 දාලා ලියා ගන්න. පළවෙනි එක සදාත්මක නියමය. අපි ඒකට කියනවා අනන්‍යතා නියමය කියලා. දෙවෙනි එක මධ්‍ය බහිෂ්කృత නියමය. අපි ඒකට තවත් නමක් කියනවා නිර්මධ්‍ය නියමය. තුන්වෙනි එක අවිසංවාදී නියමය. තවත් නමක් අපි ඒකට කියනවා අවිරෝධතා නියමය. හරි. එතකොට අපි මේක මොකක්ද කියන එක ඉගෙන ගමු. රෝම ඉලක්කම් 1 ගන්න ළමයි සදාත්ම නියමය. වරහන් ඇතුලේ අනන්‍යතා නියමය. රෝම ඉලක්කම් 1 සදාත්ම නියමය වරහන් ඇතුලේ අනන්‍යතා නියමය. ලියා ගන්නකො රෝම ඉලක්කම් 1 කියලා.
හරි. අනන්‍යතා නියමය කියන්නේ මොකක්ද? ළමයි අනන්‍යතාවය කියන්නේ මොකක්ද කියන්නකො මට. අනන්‍යතාවය කියන්නේ මොකක්ද? රනුෂි දැන් ජොයින් වෙලා තියෙන්නේ. හරි රනුෂි අපි චින්තන නියම කියන පාඩම කරන්නේ පාඩම නෙමෙයි අනු කොටස කරන්නේ මේ පළවෙනි ටියුට් එක මේකේ ඉඩ නැහැ කොලයක් කරන් තමයි ඔයාලා මේක ලියා ගන්න ඕනේ. චින්තන නියම කියලා මම හිතන්නේ අපි දැන් ලියාගෙන තියෙනවා. මට කවුරු හරි කෙනෙක් කියනලම අපි කොච්චරක් වගේ ලියාගෙන තියෙනවද දැනට? පිටුවේ හිමාර කොච්චර වගේ ප්‍රමාණයක් ගිහින් තියෙනවද? රූල් හතරෙන් තුන. හරි. තුන් කාලක් වගේ තියාගෙන මේක ලියා ගන්න. මාතෘකාව සදාත්ම නියමය අනන්‍යතා නියමය කියලා. හරිද රංශ? හරි මට අනිත් පැත්තට උත්තර දෙන්නකො ළමයි. මොකක්ද අනන්‍යතාවය කියලා කියන්නේ? හරි. ඔයාට තියෙන අනන්‍යතාවය මොකක්ද කියලා මට කියන්නකො. ඔයාව හඳුන්වන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් එක. පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. අනන්‍යතාවය. අනන්‍යතාවයේ තහවුරු කරගන්න දෙයක් ඔයාලඟ තියාගන්න කියලා කියනවා අවුරුදු 16ට වැඩි අයට ඒක හම්බ වෙනවා. මොකක්ද? නම අපිට ගන්න පුළුවන් අනන්‍යතාවයේ හැටියට හැබැයි Tamange නම තියෙන තව ගොඩක් අය ඉන්නවනේ. එතකොට ඒක ගන්න පුළුවන් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. NIC නේද තීතන්න හරි. හරිද? NIC එක ළමයි ඔයාලට ජාතික හැඳුනුම්පත් අංකයක් තියෙනවා. හරිද? අන්න ඒකෙන් තමයි ඔයාගේ දැන් හිතන්නකෝ ඔයා රිසල්ට් බලනවා කියලා. ඕනම එක්සෑම් එක රිසල්ට් බලද්දී ඔයාගේ ID නම්බර් එක ගැහුවොත් ඔයාට ඉන්ඩෙක්ස් නම්බර් එකක් දෙනවා. ඉන්ඩෙක්ස් නම්බර් එක නැති වෙලාවෙදී ඔයා ID නම්බර් එක ගහනවනේ. අන්නේ ID නම්බර් එක අනුව ඔයාගේ රිසල්ට් එන්නනවා. අන්න ඒ වගේ කියන්නේ Tamange ඔයාට දීලා තියෙනවා කිය වෙන කෙනෙක්ට නෑ ළමයි. හරිද? ඉතින් නම එක එක්කෙනාට දෙන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් විදිහට අපි ගමු නිකන් සඳුනි කියන නම කීයක් ඉන්නවද සඳුනිලා? නෙත්මි කීයක් ඉන්නවද නෙත්මිලා? හරිද? ඒ නිසා ඔන්න මතක තියාගන්න අනන්‍යතා නියමයේ කියන්නේ ළමයි ඒ කියන කෙනා හැම වෙලෙම ඒ කියන කෙනා හැම වෙලෙම හරිද? දැන් හිතන්න නඩුවකදී x කියන එක්කෙනා කියනවා මම දැක්කා ඒ කියන කෙනා b ට p ෙන් අනිනවා කියන. පළවෙනි නඩුවාරයේදී කියනවා. එයා දෙවෙනි නඩුවාරයේදී ඇවිල්ලා කියන්නේ මට ඇහුණා ඒ b ට p ෙන් ඇන්න කියලා. හරිද? බලන්න එකම දේ අවස්ථා දෙකකදී දෙවිදියක් විදිහට ප්‍රකාශ කරන්නේ. එහෙම කරන්න බෑ. අනන්‍යතා නියමයේ කියන්නේ හැම වෙලේම එකම දේ එකම විදිහට තියෙන්න ඕන කියලා. හරිද? දැන් හිතන්න ඔයාලා ගානක් හදද්දී p කියන විචල්ය. p එක තියෙන අපි දාන්නේ p කියලා. හරිද? p කියන විචල්ය ගන්නේ ගඟ ගලයි කියන අර්ථය. එතකොට ඒ ගාන ඇතුලේ ළමයි ගඟ ගලයි කියන හැම තැනම අපි පාවිච්චි කරන්නේ p කියන විචල්ය. හරිද? ගඟ ගලයි කියන හැම තැනදීම අපි පාවිච්චි කරන්නේ p කියන විචල්ය. අන්න ඒකට තමයි අපි අනන්‍යතා නියමය කියලා කියන්නේ. එකම දේ හැම විටම එකම විදිහට තියෙන්න ඕන. තේරුණාද කියන්නකො අනන්‍යතා නියමය? මේ තව නමක් දීලා තියෙන ළමයි ඔයාලගෙන් එක්සෑම් එකට ඇව්වොත් සදාත්ම නියමය කියන්නේ මොකක්ද කියලා. එතකොට ඔයාලා දන්නේ නැහැනේ මම උගන්වලා තියෙන අනන්‍යතා නියමය එක්සෑම් එකට ගන්න සදාත්ම නියමය. අන්න ඒ නිසා තමයි තව නමකුත් දීලා තියෙන්නේ මේකත් පාවිච්චි කරනවා. හරිද? තේරුණාද කියලා කියන්නකො මට. කට්ටිය තේරුණා නම් අත උස්සන්න නැත්නම් මැසේජ් එකක් හරි දාන්න තේරුණා කියලා. කියන්න මට. හරි. හ්ම්. හරි. අපි ලියාගමු ළමයි ඒක. සදාත්ම නියමය කියලා මාතෘකාව ලියාගත්තා. වරහන් ඇතුලේ අනන්‍යතා නියමය කියලා ලියාගත්තා.
මෙහෙම ලියාගන්න පොඩි නෝට් එකක්. සෑම අවස්ථාවකදීම සෑම අවස්ථාවකදීම යමකට අනන්‍යතාවයක් හේවත් සදාත්මතාවයක් තිබිය යුතු බව මින් කියවේ. සදාත්මතාවයක් තිබිය යුතු බව මින් කියවේ. ඒ අනුව එකම දේ සෑම අවස්ථාවකදීම එකම අර්ථය ගත යුතු බව මෙයින් අදහස් කරයි. යමෙක් යම් අවස්ථාවකදී යමක් ප්‍රකාශ කරද ඔහු සෑම අවස්ථාවකදීම එයම ප්‍රකාශ කළ යුතු බව මෙයින් අදහස් කරයි.
උදාහරණයක් ලියා ගන්න ළමයි. ඒ සම විටම ඒ කියන්නේ කැපිටල් A. හොඳ? කැපිටල් A. ඒ සම විටම ඒම විය යුතුය. ඒම විය යුතුය. එතනින් යටින් ලියා ගන්න මේ සදාත්ම නියමය ආරක්ෂා වූ අවස්ථාවකි. මේ සදාත්ම නියමය ආරක්ෂා වූ අවස්ථාවකි. හරි. ඊට පස්සේ ලියා ගන්න ළමයි රෝම ඉලක්කම් 2 මධ්‍ය බහිෂ්කృత නියමය. මධ්‍ය බහිෂ්කృత නියමය. රෝම ඉලක්කම් 2. රෝම ඉලක්කම් 2. වරහන් ඇතුලේ නිර්මධ්‍ය නියමය. නිර්මධ්‍ය නියමය. හරි. ළමයි මධ්‍ය බහිෂ්කృత කියන්නේ මොකද්ද? මධ්‍ය කියලා කියන්නේ මොකද්ද කියන්නකෝ. මධ්‍ය. මධ්‍ය කියලා කියන්නේ මොකද්ද? නිකන් මට ඒක නිකන් අර්ථයක් දෙන්න. මධ්‍ය කියලා කියන්නේ මොකද්ද? මධ්‍ය. මැද. කේන්ද්‍රය. හරි මැද. මැද තත්ත්වේ නැත්තම් කේන්ද්‍රය. මැදනේ හරි. බහිෂ්කృత කියලා කියන්නේ මොකද්ද ළමයි? බහිෂ්කృత. බහිෂ්කృత කියලා කියන්නේ ඔයගොල්ලෝ චූටි කාලේ ඉගෙනගෙන තියෙනවා. මොකද්ද බහිෂ්කృత කියලා කියන්නේ? කියන්නකෝ. බහිෂ්කృత. හා කොපිරිසු අටේ අය උත්තර දෙන්න. සිනෙට්ට විනුකි තස්සලා නම කියනකම් ඉන්න එපා. මට උත්තර දෙන්න බලන්න. ඔයාලා දන්න විදියට කියන්න. බහිෂ්කృత. නතුලි හිටියා. සතුස්ම හිටියා. මොකද බහිෂ්කృత කියලා කියන්නේ? බහැර කියන අදහස.
බැහැර කියන අදහස තමයි. බැහැර කිරීම. ඔන්න එහෙනම් මධ්‍ය බහිෂ්කృత කියන්නේ ළමයි මැද తත්වය බැහැර කිරීම. මැද తත්වයක් නැහැ. බැහැර කරලා දාන්න. එක්ක වෙනවා නැත්තම් වෙන්නේ නැහැ. මැද తත්වය වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. වැරදිකාරයා වෙන්නත් පුළුවන් වැරදිකාරයා නොවෙන්නත් පුළුවන්. මැද තත්ත්වයක් තියෙනවා. එක්ක වැරදිකාරයා නැත්නම් වැරදිකාරයා වෙන්නේ නැහැ. එහෙනම් ළමයි මධ්‍ය බහිෂ්කృత කියන්නේ මැද තත්ත්වයක් නැහැ. වෙන්න පුළුවන් අවස්ථා දෙකයි තියෙන්නේ. එක්ක වෙනවා නැත්නම් නැහැ. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. එහෙම මැද තත්ත්වයක් නැහැ. මැද තත්ත්වයේ බැහැර කිරීම තමයි අපි මධ්‍ය බහිෂ්කృత නැත්නම් නිර්මධ්‍ය කියලා කියන්නේ. තේරුණාද කියන්නේ ඒක? මේවා හරි චූටි චූටි දේවල් වනේ. ලොකුවට හිතන්න යන්න එපා. තේරුණාද ඒක? තේරුණාද මධ්‍ය බහිෂ්කృత කියන එක? කො තේරුණාද අත උස්සන්න මට තේරුණා නම් මම ඔයාලට කියලා තියෙනවා තේරුණා නම් මේ ලයික් එකක් හරි අත උස්සන එකක් හරි මොකක් හරි දාන්න කියලා. හා හරි. අපි ඒක ලියාගමු. අපි ඒක ලියාගමු. ලියාගන්න තමයි රෝමි ලක්ෂණ දෙක දාගෙන මධ්‍ය බහිෂ්කృత නියමය නිර්මධ්‍ය නියමය. ඒක යටතේ මෙහෙම ලියාගන්න. මධ්‍ය යනු මැද යන අදහසයි. මැද යන අදහසයි. බහිෂ්කරණය යනු බැහැර කිරීමයි. බැහැර කිරීම යන අදහසයි. ඒ අනුව මැද තත්ත්වය බැහැර කිරීම මධ්‍ය බහිෂ්කృత නියමයෙන් අදහස් කරයි. මධ්‍ය බහිෂ්කృత නියමයෙන් අදහස් කරයි. එක්ක යමක් සත්‍ය විය යුතුය. එක්ක යමක් සත්‍ය විය යුතුය. නැත්නම් එය අසත්‍ය විය යුතුය. නැත්නම් එය අසත්‍ය විය යුතුය. අතරමැදි තත්ත්වයක් අතරමැදි තත්ත්වයක්
නොතිබිය යුතුය යන්න නොතිබිය යුතුය යන්න මෙම නියමයෙන් අදහස් කරයි. උදාහරණයක් ලියාගන්න ළමයි. එක්කෝ විත්තිකරු වැරදිකරු වේ. එක්කෝ විත්තිකරු වැරදිකරු වේ. සමාවක් නැත්නම් නිවැරදි කරු වේ. හරි. හරි ළමයි. එතකොට ඔන්න ඕක තමයි ළමයි මධ්‍ය බහිස්කෘත නියමය නැත්නම් නිර්මධ්‍ය නියමය කියලා කියන්නේ. ඊළඟ එක ලියා ගන්න අවිසංවාදී නියමය වරහන් ඇතුලේ අවිරෝධතා නියමය. අවිසංවාදී නියමය වරහන් ඇතුලේ අවිරෝධතා නියමය. හරි. මොකක්ද මේ අවිසංවාදී නියමය නැත්නම් අවිරෝධතා නියමය කියලා කියන්නේ? ඒ කියන්නේ ළමයි එකම දේ වෙන්නයි නොවෙන්නයි දෙකම එකපාර පුළුවන්ද කියලා තමයි අහන්නේ. එකම දේ වෙන්නයි නොවෙන්නයි දෙකම එකපාර පුළුවන්ද කියලා අහන්න. දැන් උදාහරණයක් විදිහට හිතන්න රත්රන් කහපාට වෙන එකයි රත්රන් කහපාට නොවෙන එකයි දෙකම එකපාර වෙන්න පුළුවන්ද? රත්රන් කහපාට වෙන එකයි රත්රන් කහපාට නොවෙන එකයි දෙකම එකපාර වෙන්න පුළුවන්ද? මට උත්තරේ දාලා තියන්න ළමයි. මට විනාඩි 5ක් දෙන්න. හොඳයි. ඉක්මනට එන්න විනාඩි 5ක් දෙන්න.
හරි ළමයි. හරි. මං අහා හිටියේ ආ මොකක් හරි දෙයක් රත්රන් එකපාර කහපාට වෙන එකයි කහපාට නොවෙන එකයි එකපාර වෙන්න පුළුවන්ද? කියන්නකෝ මට උත්තරේ දාලා නැහැ නේ කවුරු. රත්රන් පාට වෙන එකයි රත්රන් පාට නොවෙන එකයි එකපාර වෙන්න පුළුවන්ද? අනිත් අය මොකද හිතන්නේ? කියන්නකෝ මට. බෑ එකපාර වෙන්න බෑ. එකපාර එකම දේ ළමයි විසංවාදී වෙන්න බෑ. වෙන එකයි නොවෙන එකයි දෙකම එකපාර වෙන්න බෑ. මිනිස්සු මැරෙන එකයි මිනිස්සු මැරෙන්නේ නැතුව ඉන්න එකයි දෙකම එකපාර වෙන්න බෑ. ඕක තමයි අපි අபிසංවාදී නියමය කියලා කියන්නේ. හරිද? දෙයක් වෙන එකයි ඒ දෙයම නොවෙන එකයි එකපාර වෙන්න බෑ කියලා තමයි අපි අවිසංවාදී නියමය යටතේ ඉගෙන ගන්න. ඒකට කියන තවත් නමක් තමයි අවිරෝධතා නියමය කියලා කියන්නේ. තේරුණාද කියන්නකෝ ඒක? තේරුණාද ඒක? හරි. ළමයි මම අද සැරෙන් සැරේට මේ මයික් එක ඕෆ් වෙන්නේ මේ මට හෙම්බිස්තාව තියෙනවා ඒකයි හොඳේ. හරි. ලියා ගන්නකො මේ විදිහට මාතෘකාව ලියා ගන්න අවිසංවාදී නියමය වරහන් ඇතුලේ අවිරෝධතා නියමය මේ විදිහට ලියා ගන්න. එකම දෙය එකම අවස්ථාවේදී යම් ලක්ෂණයකින් යුක්ත වන අතරම එකම දෙය එකම අවස්ථාවකදී යම් ලක්ෂණයකින් යුක්ත වන අතර එම ලක්ෂණයෙන්ම තොරවීමට නොහැකි බව මෙම නියමයෙන් කියවේ. නොහැකි බව මෙම නියමයෙන් කියවේ. උදාහරණයක් ලියා ගන්න. මිනිසා මැරෙන සුළු වීමත් තමා නොමැරෙන සුළු වීමත් එකවර විය නොහැක. තව උදාහරණයක්.
තව උදාහරණයක්. රත්රන් කහපාට වීමත් රත්රන් කහපාට වීමත් කමා කහපාට නොවීමත් එකවර සිදුවිය නොහැක. හරි. එතකොට ළමයි ඔන්න ඔය කියන ටික තමයි ළමයි සාම්ප්‍රදායික චින්තන නියම කියලා කියන්නේ. ඔන්න එහෙනම් සාම්ප්‍රදායික චින්තන නියම තුනයි තියෙන්නේ. සදාත්ම නියමය, මධ්‍ය බහිෂ්කృత නියමය, අනිත් එක තමයි අවිසංවාදී නියමය කියලා කියන්නේ. ඇරිස්ටෝටලියානු චින්තන නියම නැත්නම් අපි ඒකට කියනවා සාම්ප්‍රදායික චින්තන නියම කියලා. ඊළඟ එක ලියාගන්න නූතන චින්තන නියම. නූතන චින්තන නියම. ඊළඟ එක. මම කියවනේ මුලදීම චින්තන නියම කොටස් දෙකක් තියෙනවා. ඇරිස්ටෝටලියානු චින්තන නියම සහ නූතන චින්තන නියම කියලා. අපි ඇරිස්ටෝටලියානු චින්තන නියම ටික ඉවර කරා. දැන් තියෙන ළමයි නූතන චින්තන නියම. නූතන චින්තන නියම. ඔන්න එහෙනම් නවීන තර්ක ශාස්ත්‍රඥයින් විසින් තමයි ළමයි නූතන චින්තන නියම ඉදිරිපත් කරන්නේ. හරිද? මට කියන්නකෝ නූතන තර්ක ශාස්ත්‍රයේ පියා. නැත්තම් නවීන තර්ක ශාස්ත්‍රයේ පියා කවුද මං කියලා දීලා තියෙනවා ඔයාලට. නැත්තම් නවීන තර්ක ශාස්ත්‍රයේ පියා කවුද කියලා මට කියන්න බලන්න. ලයිබනීස්. අන්න හරි. ලයිබනීස්. හරිද? එතකොට ඔන්න ලයිබනීස් ඉදිරිපත් කරපු චින්තන නියමයකුත් තියෙනවා. තව නූතන තර්ක ශාස්ත්‍රඥයින් විසින් ඉදිරිපත් කරපු තව චින්තන නියමයක් තියෙනවා. හරිද? ඔන්න එහෙනම් අර සාම්ප්‍රදායික චින්තන නියම තුනට අමතරව තව නූතන චින්තන නියම දෙකක් තියෙනවා. හරිද? අපි මේ විදිහට නූතන චින්තන නියම කියලා මාතෘකාව ලියාගෙන මේ වගේ පොඩි ඡේදයක් ලියාගන්න. මේ දෙක නම් හරිම ලේසි. පොඩි ඡේදයක් ලියාගන්න. නූතන යුගයේ තර්ක ශාස්ත්‍රඥයින් විසින් නූතන යුගයේ තර්ක ශාස්ත්‍රඥයින් විසින් ගණිතමය තර්ක ශාස්ත්‍රය මත පදනම්ව ගණිතමය තර්ක ශාස්ත්‍රය මත පදනම්ව ගොඩනැගුණු චින්තන නියමයන් ගොඩනැගුණු චින්තන නියමයන්
නූතන චින්තන නියමයන් ලෙස හැඳින්වේ. හරි. යටින් යට ලියා ගන්න ළමයි පළවෙනි එක දික්ක නිෂේධන නියමය, දෙවෙනි එක පර්යාප්ත හේතු මූල ධර්මය. දික්ක නිෂේධන නියමය පර්යාප්ත හේතු මූල ධර්මය. හරි. රෝම ඉලක්කන එක ලියා ගන්න අනුමාතෘකාවක් විදිහට ද්විත්ව නිෂේධන නියමය. ද්විත්ව නිෂේධන නියමය. ළමයි මේ නිෂේධන ලක්ෂණ මම කියලා දෙන්නම්. නිෂේධන ලක්ෂණ තමයි ළමයි මේක. මෙන්න මේ ලක්ෂණ නිකන් S එක මුලින් අතට නිදි කරලා වගේ. හරිද? නිෂේධන ලක්ෂණ. නිෂේධනය කියන එකේ අර්ථය ඔයාලා දන්නවා දැනටම නැත කියන අර්ථය. නැත, නොවේ, නොතිබේ වගේ අර්ථය. හරිද? නැත, නොවේ, නොතිබේ වගේ අර්ථය තමයි නිෂේධනය කියලා කියන්නේ. එතකොට ළමයි විශ්ව නිෂේධනය කියන්නේ දෙවරක් නිෂේධනය කරපු එක. හරිද? මම මෙතන ඔයාලට කියලා පෙන්නන්නම්. දෙවරක් නිෂේධනය. දෙවරක් නිෂේධනය කරලා. ඔන්න දැන් මම කියනවා කාක්කා නොහඩන්නේ නැත. හරිද? කාක්කා හඩනවා කියන්නේ ළමයි පී. කාක්කා හඩනවා කියන්නේ පී නම් කාක්කා නොහඩනවා. කාක්කා නොහඩනවා කියන්නේ නිෂේධන පී. කාක්කා නොහඩන්නේ නැත. නැතන දික්ක නිෂේධන පී. ඔයාලට සමහර යාළුවෝ කියනවා නේද? මම පාඩම් කරේ නැත්තේ නැහැ කියලා. පාඩම් කරේ නැත්තේ නැහැ. ඒ කියන්නේ මෙයා ඇත්තටම පාඩම් කළා නැද්ද නැත්නම් පාඩම් කරලාද? ඒක කියන්නකො මේකට වඩා ඔයාලට ඒක අහලා පුරුදු. මම පාඩම් කරේ නැත්තේ නැහැ. සමහර එහෙම කියන අය ඉන්නවා. එතකොට එයා ඇත්තටම පාඩම් කළාද නැත්නම් පාඩම් කළා නැද්ද ඇත්තටම? කියන්න බලන්න මට. මොකද කියලා? විලුකි කියනවා පාඩම් කරලා කියලා. අනිත් අය හිමාර කියනවා පාඩම් කරලා නැහැ කියලා. මම පාඩම් කරේ නැත්තේ නැහැ. හරිද? අනිත් අය අදහස් දෙන්න බලන්න තමන්ගේ. පාඩම් කරලා තරමක් කරලා නැහැ. තව අදහස්. ටිකක් පාඩම් කරලා. ඔන්න දැන් ඔයාලට අහුවෙන්න එපා. හොඳ A levels වලට ගියාම ඕවා තියෙනවා. මම පාඩම් කරේ නැත්තේ නෑ කියලා කියන්නේ ළමයි පාඩම් කරලා. පාඩම් කරලා නැහැ. ඒකත් නැහැ. නැත්තේ නැහැ. ඒ කියන්නේ මොකද්ද පාඩම් කරලා? කාක්කා නොහඩන්නේ නැත. ඒ කියන්නේ කාක්කා හඬනවා කියන එක. හරිද? මම රට ගියේ නැත්තේ නැහැ. ඒ කියන්නේ මම රට ගිහිල්ලා තියෙනවා. නේද? දැන් පිරිමි ළමයි ගෑල් ළමයිගෙන් කැමැත්ත අහද්දි ගෑල් ළමයි උත්තරේ දෙන්නේ අකමැතිත් නැහැ. අකමැතිත් නැහැ. අකමැතිත් නැහැ කියන්නේ ළමයි කැමතියි කියන එක. නේද? මම අකමැති නැහැ කියලා කියනවා.
ඒ කියන්නේ කැමති කියන එක. හරිද? අර කෙලින් උත්තරේ දෙන්නේ නැහැ. ද්විත්ව නිෂේධනයක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මම පාඩම් කරේ නැත්තේ නැහැ. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මම පාඩම් කරලා කියන එක. හරිද? එතකොට ඔන්න ළමයි ද්විත්ව නිෂේධන P සමාන වෙනවා P ට. ඒ වගේම තමයි අපිට P වත් හදලා ලියන්න පුළුවන්. මම මෙතනින් ලියන්නම්. හරිද? ද්විත්ව නිෂේධන P සමාන වෙනවා P ට. ඒ වගේම තමයි අපිට P වත් ලියන්න පුළුවන් ද්විත්ව නිෂේධනය දාලා. කැමති කියන එක අකමැති නැහැ. අකමැති නැහැ. අන්න ඒ විදිහට අපිට කියන්න පුළුවන්. ඔන්න එහෙනම් මතක තියාගන්න ද්විත්ව නිෂේධනය කියන්නේ ළමයි දෙවරක් නිෂේධනය කියන අදහස. ඕගොල්ලෝ ඒ චූටි කාලේ ඉගෙනගෙන තියෙන්නේ ඍණට ඍණ කැපනවා කියලා. අන්න ඒ වගේ තමයි. නිෂේධනයේට නිෂේධනය කැපලා නිකන් එක්කෙනාව තමයි තියෙන්නේ. අර මං කිව්වා වගේ. පාඩම් කරේ නැත්තේ නැහැ කියන්නේ පාඩම් කරා කියන එක. ඕක තමයි ළමයි ද්විත්ව නිෂේධනය දෙවරක් නිෂේධනය කියලා කියන්නේ. තේරුණාද කියන්නකෝ ඒක? තේරුණාද කියන්නකෝ මේක ඔයාලගේ ඉස්සරහ ගණන් හදද්දි තියෙනවා. හරිද? ඒ නිසා මෙතනින්ම ඕක තේරුම් ගන්න. ආයි කියලා දෙන්න ඕන නම් කියන්න මං ආයි කියලා දෙන්නම්. හැමෝම දාන්න මට තේරුණාද නැද්ද කියන එක හැමෝම දාන්න. කො අත උස්සන්න නැත්තම් තේරුණා. ආයෙත් කියන්න පුළුවන් දෙයක් කියලා අහලා තියෙනවා. අනිත් අය ළමයි නතුලි, කචලා, හංසත තේරුණා නේද? මම ඔයාලා හැමෝගෙන් අහන්නේ. හොඳේ මට එක්කෙනෙක්වත් දාලා යන්න බෑ. ඒක මං අහන්නේ. ආයෙ කියලා දෙන්න ඕන නම් ඔන්න ඔය විදිහට කියලා දෙන්න කියලා කියන්නේ. මේක අදහස් කරන්නේ ද්විත්ව නිෂේධනයක් කියන්නේ දෙවරක් නිෂේධනය කරලා. අර්ථ ගන්න. හරිද? අර්ථයෙන් තමයි ළමයි තේරෙන්නේ වෙන්නේ. මම පාඩම් කරේ නැත්තේ නැහැ. නැතට නැත කැපෙනවා. හරිද? නැතට නැත කැපිලා පාඩම් කරා කියන අදහස තමයි ඉදිරිපත් වෙන්නේ. නැත්තේ නැහැ කියලා කියන්නේ පාඩම් කරලා කියන අදහස. මම නුවර ගියේ නැත්තේ නැහැ. ඒ කියන්නේ මම නුවර ගියා කියන අදහස. හරිද? මං අකමැති නැහැ. අකමැති නැහැ කියන්නේ කැමති කියන එක. අන්න ඒ වගේ තමයි. අර්ථ ගන්න. හරිද? අර කියලා තියෙන එකේ අර්ථය අනිත් පැත්තට හිතන්න ඕනේ. නිෂේධනයේද නිෂේධනයේ කැපිලා ප්‍රතිජානන අර්ථය තමයි ඉදිරිපත් වෙන්නේ. ප්‍රතිජානන කියන්නේ ඇස යන අර්ථය තමයි ඉදිරිපත් වෙන්නේ. නැතට නැත කැපෙනවා. තේරුණාද හිමාල? තේරුණාද? නැත්තේ නැහැ කියන එකේ නැත්තේ එකයි නැහැ කියන එකයි කැපුණම මම පාඩම් කරා කියන අදහස තමයි තියෙන්නේ. තේරුණාද? හා. අපි ඉතින් ලියාගමු ළමයි මෙන්න මේ විදිහට ලියාගමු. විත්ත නිෂේධන නියමයේ කියලා මාතෘකාව දාලා මෙහෙම ලියා ගන්න. ද්විත්ව යනු දෙවරක් යන අදහසයි.
නිෂේධනය යනු නැත යන අර්ථය. නිෂේධනය යනු නැත යන අර්ථය. ඒ අනුව දෙවරක් නැත යන අර්ථයෙන් යෙදුණු වාක්‍යයන් අර්ථයට හානියක් නොවන පරිදි නිෂේධනය ඉවත් කර ලිවිය හැකි මෙන්ම නිෂේධන රහිත වාක්‍යයන් අර්ථයට හානියක් නොවන පරිදි දෙවරක් නිෂේධනය කරමින් ලිවිය හැකි බව මෙම නියමයෙන් අදහස් කරයි.
මෙම නියමයෙන් අදහස් කරයි. උදාහරණයක් ලියා ගන්න ළමයි. මම පාඩම් කරේ නැත්තේ නැහැ. මම පාඩම් කරේ නැත්තේ නැහැ. තව උදාහරණයක්. කාක්කා නොහඬන්නේ නැත. කාක්කා නොහඬන්නේ නැත. හරි. ඊට පස්සේ මම මේ පල්ලෙහා දාලා තියෙන ළමයි දිස්ව නිෂේධන තී ඉරි කැලක් ගාලා තී අන්න ඒ විදිහට අන්න එක දාගන්නකො. අන්න ඒ විදිහට දාගන්නකො. ඊට පස්සේ ඔන්න හරි නේද? මම හිතනවා දාගෙන ඉවරයි කියලා. ඊට පස්සේ ළමයි ලියා ගන්න අනිත් එක පර්යාප්ත හේතු මූල ධර්මය. පර්යාප්ත හේතු මූල ධර්මය. හරි. පර්යාප්ත හේතු මූල ධර්ම. මේක මම ඔයාලට කලින් කියලා දීලා තියෙනවා. කාටද මතක? පර්යාප්ත හේතු මූල ධර්මය කාටද මතක? මම කලින් කියලා දීලා තියෙනවා. කොහෙද මම ඒක කියලා දුන්නේ කියලා හරි කාට හරි මතකයිද? මම එතනදී ඔයාලට කියලා දුන්නා මේකේ වචනේ ඔයාලා බය හිතෙනවා මේ වචනෙට. ඒ වචනෙට වැඩි බය හිතා ගන්න ඕනේ නැහැ. මේකෙන් හරි පොඩි දෙයක් කියන්නේ කියලා මම කියලා දුන්නා. කාටද මතක? පර්යාප්ත හේතු මූල ධර්මය. මම උදාහරණයක් උතරක් කියලා දුන්නා. සාමාන්‍ය මම එතනදී ඒක කියලා දෙනවා. කාට හරි මයික් එක ඔන් කරලා කියන්න පුළුවන්ද සිනිත්ය මතකයිද? සත්වලා නතුලි රිනුසි චතුෂ්මා කාටද මතකද? ඉක්මනට උත්තරේ දෙන්න ඕනේ. ටයිප් කරනවද නැත්නම් කට්ටිය? ඔය ඉක්මනට උත්තරේ දෙන්න.
හා සචලා කියලා තියෙනවා ලයිබනිට් ගැන කතා කරද්දී අන්න එක්කෙනෙක්ට මතකයි. අනිත් අය ළමයි මතකද මං ඔයාලට කියලා දුන්නා ලයිබනිට් කියන කෙනා තමයි ලයිබනිට් කියන්නේ නවීන තර්ක ශාස්ත්‍රයේ පියා. එයා තමයි ළමයි පර්යාප්ත හේතු මූලධර්මය අපිට කියලා දෙන්නේ. එතකොට පර්යාප්ත හේතු නියමය නැත්නම් පර්යාප්ත හේතු මූලධර්මය කියලා කියන්නේ එකම දේ වෙන්නේ එක සිදුවීමක් නිසා නම් ඒ හැම එකම ඒ සිදුවීම නිසා තමයි වෙන්නේ. මම ඔයාලට උදාහරණයක් කරන් කියලා දුන්නා. අද ගින්නට අත දැම්මොත් අත පිච්චෙනවා. අවුරුදු 50කින් ගින්නට අත දැම්මොත් ඒක අත පිච්චෙනවා. අවුරුදු 50කට කලින් අත දැම්මත් ඒක අත පිච්චෙනවා ළමයි. එහෙනම් ගින්නට අත දමන සෑම විට අත පිලිස්සෙයි. එයා ගත්ත උදාහරණයක් ඒකම තමයි. යම් කිසි දෙයක් සිදු වෙන්න හේතුවක් තියෙනවා නම් ඒ දේ හැම අවස්ථාවකම සිදු වෙන්නේ ඒ හේතුවම තමයි තියෙන්නේ. අන්න ඒක තමයි ළමයි පර්යාප්ත හේතු නියමය කියලා කියන්නේ. ලයිබනිට්ස්ගේ උදාහරණෙත් ඒකම තමයි. ගින්නට අත දමන සෑම විටම පිලිස්සේ. අද දැම්මත් පිච්චෙනවා තව අවුරුදු 10කින් දැම්මත් පිච්චෙනවා තව අවුරුදු 10කට කලින් දැම්මත් ඒත් පිච්චෙනවා. ඕක තමයි පර්යාප්ත හේතු මූලධර්මය කියලා කියන්නේ නැත්නම් පර්යාප්ත හේතු නියමය කියලා කියන්නේ. ඕක අපිට කියලා දෙන්නේ ලයිබනිට්ස් කියන කෙනා නවීන තර්ක ශාස්ත්‍රයේ පියා. මම හිතනවා දැන් මතක් වෙන්නේ නැති කියලා. හරිද? අමතක කරන්න බෑ ඕව. හොඳේ. අපි ඒක ලියාගමු. ඒක ලියාගමු මෙන්න මේ විදිහට. මෙහෙම ලියාගන්න. නූතන යුගයේ තර්ක ශාස්ත්‍රඥයෙකු වූ නූතන යුගයේ තර්ක ශාස්ත්‍රඥයෙකු වූ ලයිබනිට් විසින් පර්යාප්ත හේතු මූලධර්මය ලයිබනිට් විසින් පර්යාප්ත හේතු මූලධර්මය ඉදිරිපත් කරන ලදී. ඉදිරිපත් කරන ලදී. ඉදිරිපත් කරන ලදී. ඒ අනුව ස්වභාව ධර්මයා තුළ සිදුවන්නා වූ යමක් දැනට පවතින ආකාරයට සිදුවීමට
සිදුවීමටත් වෙනස් ආකාරයකට සිදු නොවීමටත් වෙනස් ආකාරයකට සිදු නොවීමටත් නිශ්චිත හේතුවක් තිබිය හැකි බව නිශ්චිත හේතුවක් තිබිය හැකි බව මෙම නියමයෙන් අදහස් කරයි. මෙම නියමයෙන් අදහස් කරයි. උදාහරණයක් ලියා ගන්න ළමයි. ගින්නට අත දමන සෑම විටම පිලිස්සේ. අත පිලිස්සේ. ගින්නට අත දමන සෑම විටම අත පිලිස්සේ. හරි. ඕක තමයි ළමයි පර්යාප්ත හේතු මූල ධර්මයේ කියලා කියන්නේ. හරි. එතකොට ඕවා තමයි ළමයි තියෙන චින්තන නියම ටික. එහෙනම් සාම්ප්‍රදායික චින්තන නියම 3යි, නූතන චින්තන නියම 2යි, ඔක්කොම චින්තන නියම 5යි. මට කියන්නකෝ මේ ටික තේරුණාද? මොකක් හරි තේරුම් නැති කැලලක් තියෙනවා නම් ඉක්මනට අහන්න මගේ. තේරුම් නැති කැලලක් තියෙනවා නම් අහන්න මගෙන්. ඔක්කොම තේරුණාද කියලා නැත්තම් මැසේජ් එකක් දාන්න. හැබැයි අනිත් අය නතුලි, සත්සල, රනුෂි, සිනෙත්යා හරි. එතකොට තමයි ඔතනින් සම්පූර්ණයෙන්ම ඉවරයි. හරිද? ඔෆිෂියලි ඔක්කොම ටික ඉවරයි පළවෙනි පාඩමේ යටතට. හරිද? එතකොට මේ පළවෙනි පාඩමේ හරිද? විශේෂයෙන් එන්න පුළුවන් කැලේ ටිකක් තියෙනවා. හරිද? විශේෂයෙන් එන්න පුළුවන් කැලේ ටිකක්. මුලින්ම මතක් කරගෙන ගියොත් එන්න ළමයි අපි මුලින්ම ඉගෙන ගත්තා තර්ක ශාස්ත්‍රය ගැන නිර්වචන. හරිද? අපි නිර්වචන කියන්නේ මොකක්ද කියන එක ඉගෙනගෙන නිර්වචනයකින් අහන්න පුළුවන් ප්‍රශ්නයකටත් උත්තර ලිව්වා. හරිද? එහෙනම් ඔන්න තර්ක ශාස්ත්‍රය පිළිබඳ නිර්වචන ටික මතක තියාගන්න. අවම නිර්වචන 4ක්වත් මතක තියාගන්න. හරිද? විශේෂයෙන් ඇරිස්ටෝටල්ගේ එක. තව නිර්වචන 3ක් මතක තියාගන්න. එතකොට ඔක්කොම 4යි. හරිද? ඊට පස්සේ අපි ඕක ඉගෙනගෙන ගිහිල්ලා ඊට පස්සේ අපි ඉගෙන ගත්තා තර්ක ශාස්ත්‍රයේ ඉතිහාසයේ කොටස් 2යි පෙරදිග තර්ක ශාස්ත්‍රය සහ අපරදිග තර්ක ශාස්ත්‍රය කියලා. පෙරදිග තර්ක ශාස්ත්‍රය කියන්නේ මොකද්ද? ಭಾರತයේ මුල් කරගෙන ගොඩනැගුණු තර්ක ශාස්ත්‍රය. ඔයාලට මතක ඇති අපි ඉගෙන ගත්ත කොටස් 3ක්. බෞද්ධ තර්කන ක්‍රමය, ජෛන තර්කන ක්‍රමය, ආජීවක තර්කන ක්‍රමය කියලා. මේවා MCQ. මේව ඔයාලට ලොකුවට ලියන ප්‍රශ්න වලට අහන්න MCQ එක. බෞද්ධ තර්කන ක්‍රමයේ තර්කන ස්වභාවය මොන වගේද? එතකොට ඔයාලා දැනගන්න ඕනේ ඒක චතුස්කෝටිකයි කිය. අන්න ඒ විදිහට මතක තියාගන්න. ඊට පස්සේ අපි අපරදිග තර්ක ශාස්ත්‍රයට ගියාම අපි ඉගෙන ගත්තේ ළමයි බටහිර තර්ක ශාස්ත්‍රය. මුලින් නම් පෙරලගෙන යන්න හොඳයි. බටහිර තර්ක ශාස්ත්‍රය. එතකොට බටහිර තර්ක ශාස්ත්‍රය අපි යුග 4කට බෙදලා ඉගෙන ගත්තා. ග්‍රීක යුගය, මධ්‍යතන යුගය, නූතන යුගය, සමකාලීන යුගය කියලා. ග්‍රීක යුගයේ ඉන්න පොඩි ප්‍රශ්න ගැන තමයි ළමයි කතා කරලා තිබ්බේ නේද? පෘථුවියේ හැඩය මොන වගේද? ඊට පස්සේ විශ්වයේ මූල ධාතුව මොකක්ද? අන්න ඒ වගේ දේ මත ගැන තමයි ග්‍රීක යුගයේදී කතා කරලා තිබ්බේ. එතකොට ග්‍රීක යුගයේදී ලොකු දැනුමක් ගොඩනගලා තිබ්බා මේ විශ්වයේ පිළිබඳව. හරිද? පෘථුවිය පිළිබඳව ගොඩනගලා තිබ්බා. මධ්‍යතන යුගයේදී
මධ්‍යතන යුගයේ තනිකරම ආගම තමයි ව්‍යාප්ත වෙලා තිබ්බේ. ඔයාලට මතක ඇති. ආගම තමයි සම්පූර්ණයෙන්ම ක්‍රිස්තියානි ධර්මය මුළු ලෝකේ පුරා ව්‍යාප්ත වෙන්න ගත්තා. ඒ නිසා තර්කයටවත් විද්‍යාවටත් තැනක් තිබ්බේ නැහැ. කවුරු හරි කෙනෙක් තර්කයේ පිළිබඳව හරි විද්‍යාව පිළිබඳව හරි අලුතින් යමක් හොයාගත්තොත් අලුතින් යමක් ප්‍රකාශ කරොත් එහෙම මොකද වෙන්නේ? එයාව මරලා දානවා. නැත්තම් එයාව සිර අඩස්සියේ තබනවා. නැත්තම් අඳුරු කුටියකට දානවා. ඒ නිසා අපි මධ්‍යතන යුගයට අඳුරු යුගය කියලා කිව්වා. ඊට පස්සේ නූතන යුගයට එද්දී ඔන්න ආයේ අර බිඳ වැටිච්ච තර්ක විද්‍යාව වගේ දේවල් නූතන යුගයේදී ළමයි ආයේ ගොඩනගෙන්න ගන්නවා. නේද? එතකොට ඊට පස්සේ එන්නේ සමකාලීන යුගයට. සමකාලීන යුගයේ විද්‍යාව තර්කයේ ගොඩාක් ලොකු තැනක තියෙන ළමයි අද වෙද්දී විද්‍යාවට සහ තර්කයට කරන්න බැරි දෙයක් නැහැ. හරිද? මම මధుරෙක් කරා ඒක. හරිද? කරන්න බැරි දෙයක් නැහැ. ඒක මතක තියාගන්න. ඔන්න ඔබ තමයි අපි තර්ක ශාස්ත්‍රයේ ඉතිහාසය යටතේ ඉගෙන ගත්තේ. ඊට පස්සේ අපි ඉගෙන ගත්ත තර්ක ශාස්ත්‍රයේ නූතන දැක්ම මේවා නම් මේ චූටි දේවල් මේවා නිකන් මේ ලාවට මතක තියාගන්න. හරිද? ඊට පස්සේ එතනින් එහාට ගියාම අපි ඉගෙන ගත්ත ළමයි පද කියන දේවල් ගැන. ඔයාලට මතක ඇති. පදයක් කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගත්තා. හරිද? එක වචනයක් වෙන්න පුළුවන්, වචන සමූහයක් වෙන්න පුළුවන්, වචන ඊට පස්සේ දෙකක් හෝ කිහිපයක් වෙන්න පුළුවන්. හරිද? ඒක මතක තියාගන්න. එක අකුරක් වෙන්නත් පුළුවන්. එතකොට යම් කිසි ප්‍රස්තුතයක වාච්‍ය හෝ වාචකයේ විදිහට තියෙන අකුරක් වචනයක් හෝ වචන සමූහයකට අපි කියමු මොකක් කියලාද? පදයක් කියන. ඊට පස්සේ අපි පද අතර ඇති තාර්කික සම්බන්ධතාවයත් ඉගෙන ගත්තා ළමයි. අපි පද වර්ගීකරණ ඉගෙන ගත්තා. ප්‍රතිචානන පද, ප්‍රතිෂේධන පද. ඊට පස්සේ ඔන්න ඔය වගේ අපි පද ගණනාවක් ඉගෙන ගත්තා. ඒකවාචී පද, ඒකාදිවාචී පද ඔහොම කියලා කොටස් වර්ගයක් ඉගෙනගෙන ආවා. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා ප්‍රස්තුත කියන්නේ මොකක්ද කියලා. හරිද? මේවා අංශය කිව්වනේ. ප්‍රස්තුතයක් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. බාහිර ලෝකය ගැන අර්ථ සම්පන්න විස්තරාත්මක ප්‍රකාශනයකට බාහිර ලෝකයේ සත්‍යසත්‍යතාවයේ තීරණය කරන්න පුළුවන් දෙයකට අපි කියමු මොකක් කියලාද? ප්‍රස්තුතයක් කියලා. හරිද? සියලු ළමයි දඟකාරයි, බොහොමයක් ළමුන් හැඩකාරයි, ඔන්න ඔය වගේ දෙයකට තමයි අපි ප්‍රස්තුතයක් කියලා කිව්වේ. ප්‍රස්තුතයක අංග 4ක් තියෙනවා කියලා මම ඔයාලට ඉගැන්නුවා. මොකක්ද අංග 4? ප්‍රමාණය, වාච්‍ය වාචකය, ගුණය. නැත්තම් ඇලුම. ඒකෙත් ළමයි පද දෙකයි තියෙන්නේ. ප්‍රමාණය කියන්නේ පදයක් නෙමෙයි, ගුණය කියන්නේ පදයක් නෙමෙයි. පද දෙකයි, වාච්‍යයි වාචකයයි. ඒක මම ඔයාලට ඉගැන්නුවා. ඊට පස්සේ අපි ප්‍රස්තුත වර්ගීකරණයකට ඉගෙන ගත්තා. හරිද? ප්‍රස්තුතත් අපි වර්ගීකරණයකට ඉගෙන ගත්තා. එතනදී වැදගත්ම එක තමයි ළමයි තෙවදෑරුම් ප්‍රස්තුත වර්ගීකරණය. මතක ඇති නේද ඔයාලට? වාච්‍යයි වාචකයයි අත්මැද්දට එන නිපාතය අනුව තමයි තෙවදෑරුම් ප්‍රස්තුත වර්ගීකරණය ඉදිරිපත් වෙන්නේ. කියන්නේ ආකාර 3යි. හරිද? අපි ඒකට ඉගෙන ගත්ත නිරුපාදික, සෝපාදික, වියෝජක. මේ වගේ කතාවක් වගේ මේ මම ඔයාලට කතාවක් වගේනේ කියලා දෙන්නේ. මේ වගේ කතාවක් වගේ මතක තියාගන්න. හරිද? නිරුපාදික කියන්නේ කොන්දේසි නැහැ. ඍජුව ප්‍රකාශ කරන අර්ථය. මොකද්ද? සියලු ළමයි ළඟකාරයි. කොළම වරායක් ඇත. කෙලින්ම කියලා දාන්න. හරිද? සෝපාදික කියන්නේ කොන්දේසියක් තියෙනවා. වැසි වස්සේ නම් ගඟ ගලයි. නිකන් ඉදි ගඟ ගලනවද නැහැ. වැසි වැස්සොත් විතරයි ගඟ ගලන්නේ. පාඩම් කරන්නේ නම් විභාගයේ සමස්තේ. කොන්දේසියක් තියෙනවා. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා වියෝජක. වියෝජකයක් කියලා කියන්නේ මොකද්ද? විකල්ප අර්ථය. මම බත් හෝ පාන් කන. විකල්ප තියෙනවා දෙකක් හෝ කිහිපයක්. ඔයාලට කැමති එකක් කරන්න පුළුවන්. බත් හෝ පාන් කන. පාසලට හෝ පුස්තකාලයට යමි කියලා අපි ඉගෙන ගත්තා. ඔයාලට මතක ඇති කියලා මම හිතනවා. හරිද? ඊට පස්සේ එතනින් එහාට ගියාම ළමයි අපි ඉගෙන ගත්ත සිව්වැදෑරුම් ප්‍රස්තුත වර්ගීකරණය. මේවා ලියන්න හොඳේ. සිව්වැදෑරුම් ප්‍රස්තුත වර්ගීකරණය, සිව්වැදෑරුම් ප්‍රස්තුත වර්ගීකරණය ලියන්න MCQ කෙටි ප්‍රශ්න ඔක්කොටම අහන්න පුළුවන්. හරිද? සිව්වැදෑරුම් ප්‍රස්තුත වර්ගීකරණයටදී අපි ඉගෙන ගත්තා සර්වවාචී ප්‍රතිජානන, ඒ කියන්නේ ඒ ප්‍රස්තුතයක්, සර්වවාචී ප්‍රතිඡේදන, ඒ කියන්නේ ඊ ප්‍රස්තුතයක්, ඒකාදිවාචී ප්‍රතිජානන, ඒ කියන්නේ අයි ප්‍රස්තුතයක්, ඒකාදිවාචී ප්‍රතිෂේධන, ඒ කියන්නේ ඕ ප්‍රස්තුතයක් කියලා අපි ඉගෙන ගත්තා. ඒකක් කියන්නේ සියල්ලක් ගැන ඇතේන අර්ථය. සියලු ළමයි දඟකාර වේ. ඊ එකක් කියලා කියන්නේ සියල්ලක් ගැන නැත යන අර්ථය. හැබැයි අපි පාවිච්චි කරන ප්‍රමාණ ලකුණ කිසිම ළමෙක් දඟකාර නොවේ. හරිද? අයි එකක් කියන්නේ කොටසක් ගැන ඇත යන අර්ථය.
සමහර ළමුන් දඟකාර වේ. ඔය එකක් කියන්නේ කොටසක් ගැන නැත යන අර්ථේ සමහර ළමුන් දඟකාර නොවේ. හරිද? එතකොට ඔය එකට විශේෂ ලක්ෂණයක් තියෙනවා. සියලු නැත කියලා ආවත් ඒකත් ඔය එකක් හැටියට තමයි ඇරිස්ටෝටල් ගත්තේ. හරිද? එතකොට ඔන්න ඔය කියන ටික මතක තියාගන්න. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා මොකද්ද? පද ව්‍යාප්තිය. හරිද? පද ව්‍යාප්තිය ඉගෙන ගත්තා ඔයාලට මතක ඇති. ඒ ප්‍රස්තුතයක් නම් ව්‍යාප්තයි අව්‍යාප්තයි. ව්‍යාප්ත කියන්නේ ළමයි යම් කිසි පදයකින් සියල්ලක් ගැන කතා කරනවා නම් අපි ඒකට කියුවේ ව්‍යාප්තයි කියලා. අව්‍යාප්තයි කියනවාද? යම් කිසි පදයකින් කොටසක් ගැන කතා කරනවා නම් අපි කියුවා අව්‍යාප්තයි කියලා. එහෙනම් ඒකක් ව්‍යාප්තයි අව්‍යාප්තයි, ඊනම් ව්‍යාප්තයි ව්‍යාප්තයි, අයිනම් අව්‍යාප්තයි අව්‍යාප්තයි, ඕනම් අව්‍යාප්තයි ව්‍යාප්තයි. ඊට පස්සේ අපි ඉගෙන ගත්තේ අපි චින්තන නියම. චින්තන නියම කොටස් දෙකකට බෙදෙනවා. මොකද්ද? බෙදෙන්නේ සාම්ප්‍රදායික චින්තන නියම නැත්නම් ඇරිස්ටෝටල් චින්තන නියම, අනිත් පැත්තට නූතන චින්තන නියම. ඇරිස්ටෝටල්ගේ චින්තන නියම 3යි. අනන්‍යතා නියමය, මධ්‍ය බහිෂ්කృత නියමය, අවිසංවාදී නියම. නූතන චින්තන නියම 2යි. පර්යාප්ත හේතු මූල ධර්මයේ දික්ක නිෂේධන නීති. හරිද? ඔන්න ඔය කියන ටික තමයි ළමයි ඔයාලට බලා ගන්න තියෙන්නේ. ඕක පොඩි තනි කොලයකට ගන්න. ඔයාලට පාඩම් කරන්න තියෙන ටික ඔය මාතෘකා ටිකනේ. තනි කොලයකට අරගන්න. ඕක දවසින් දවස කෑල්ල බලාගෙන යන්න ඕන. අද ඉඳන් හරියටම සතියක් තියෙනවා ඔයාලට එක්සෑම් එකට. කවුද අපේ 28 අයට. ලබන සතියේ එක්සෑම් එක තියෙනවා. හැම කෙනෙක්ම ළමයි අනිවාර්යෙන් ලියන්න ඕනේ. ලියන්න නැතුව ඉන්න බෑ. අනිවාර්යෙන් ලියන්න ඕනේ. ලියන්න ඕනේ කොහොමද මොනවද කරන්න තියෙන දේවල් කියලා ඔයාලට මම වෙනම ගයිඩ්ලයින් එකක් දානවා. ඔයාලගේ ගෲප් වලට ෂෙයා කරනවා. ඒ නිසා හැම කෙනෙක්ම මේක ලිවීම අනිවාර්යයි. මොකද ඔයාලා ලකුණු 20ක් ගත්තා. මට ප්‍රශ්නයක් නැහැ. පුළුවන් උඩරිම ගන්න. මොකද මම දැනගන්න ඕනේ ඔයා කොච්චර තරමක් දැනගත්තද? මොනවාද ඔයාලට තේරුම් නැති කෑලි? කියන දේවල් මම දැනගන්න ඕනේ. හරිද? මම මේවා මේ ලෝකේ පුරා කියන්නේ නැහැනේ. මමයි දැනගන්න ඕනේ ඔයාලට කොච්චර දෙයක් පුළුවන්ද, කොච්චර දෙයක් බැරිද කියන එක. මේ වාගේ පළවෙනි එක්සෑම් එක ලොජික් යටතේ තියෙන ඔයා ලකුණු 20ද 30ද ඒක තමයි මම බලන්නේ. හරිද? පුළුවන් උඩරිම ගන්න. හරිද? ඔය මාර කැමති නම් ඔයාලට ලියන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? 26 අය 27 අය ලියන්න මේක ප්‍රශ්නයක් නෑ ළමයි. ඔයාලා ඉන්න තත්ත්වෙ මට බලා ගන්න පුළුවන්. 28 අය අනිවාර්යෙන්ම ලියන්න ඕනේ. හරිද? එතකොට ඔය ටික තමයි මට අද කතා කරන්න ඕනේ. අපි ලබන සතියේ එක්සෑම් එකෙන් එහෙනම් හම්බ වෙමු. ළමයි හොඳට පාඩම් කරන්න පුළුවන් උඩරිම පාඩම් කරන්න. ඔයාලගේ ලොජික් වල පළවෙනි එක්සෑම් එකට තමයි ඔයාලා එන්න හදන්නේ. ඒ නිසා පුළුවන් උඩරිම පාඩම් කරන්න. මම හිතනවා හොඳ පාඩම් කරලා ලෑස්ති වෙලා බය නැතුව ලබන සතියේ ඇවිල්ලා එක්සෑම් එකට ලියයි කියලා. හරිද? එහෙනම් ප්‍රශ්න තියෙනවා නම් අහලා යන්න. අනිත් අයට ගිහිල්ලා එන්න පුළුවන්. ජෙස්පීටයි ගුඩ් නයිට්. බුදු සරණයි. අල්ලා දෙවි පිහිටයි.